ගයිස් කොහොමද ඉතින් ඔයාලට මම අද අරගෙන ආවේ 2026ට බුලට් channel එක හදන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මම හදපු එක ඔයාලත් එක්ක share කරගන්න තමයි. මම ඔය මුලින්ම කරන්නේ cover page එක හදන එක තමයි. ඊට කලින් කියන්නම් ඔයාලට කොහොමද බුලට් channel එක හදන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලන්ට ගැලපෙන පොතක් තෝරගන්න. ඒක notebook එකක් වෙන්න පුළුවන් නැත්නම් CR පොතක් වෙන්න පුළුවන්. ඒකෙන් දෙකක් ඔයගොල්ලෝ දෙකෙන් එකක් තෝරගන්න. ඔයාලට තියෙන ඉතුරු එකට අවශ්‍ය වෙන්නේ ඔයාලට තියෙන පෑන්, පැන්සල්, ඒ වගේ දේවල් පොඩි දේවල් ටිකක් තමයි. ඊළඟට මම මේ හදන්නේ ජනවාරි මාස එකේ cover page එක. ඒක මම මුලින්ම කරන්නේ black pen එකකින් line එක ඇඳ ගන්නවා. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නේ ඒක highlight කරන්න. ඊට පස්සේ විදිහට මම මාසයේ දවස් 30කට හරියන විදිහට කොටු ටික ගහගෙන ඒක හදා ගන්නවා. ඊළඟට මම ඔය හදන්න පටන් ගන්නේ ස්ලීප් ට්‍රැකර් එක. ඒ කියන්නේ අපි කොච්චර වෙලාවක් නිදා ගන්නවද ඒ වගේ දේවල් වලට මම මේක කරන්න හිතුවේ. මගේ කැත පුරුද්දක් තියෙනවා රෑ වෙනකම් ෆෝන් එක ඔබනවා 2-3 වෙනකම් වගේ. මට ඒක මග හරව ගන්න මම හිතනවා ලබන අවුරුදු ඉඳන්වත් මට පුළුවන් වෙයි කියලා. ඒක තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඒකෙන් මගේ නිින්දට ගොඩක් හානි වෙන්න පුළුවන්. අනිත් එක ඊට පස්සේ දවසේ වැඩ කටයුතු පටන් ගන්නත් ගොඩක් අමාරුයි. ඒක නිසා මං හිතුවා නින්ද පැය 8ක් මම නිදිනවද කියලා හරියටම ට්‍රැක් කරගන්න. ඒකට තමයි මම ස්ලීප් ට්‍රැකර් එක යොදා ගන්නවා කියලා හිතුවේ. ඒත් ඔයාලටත් පුළුවන් මේ දේවල් වලින් අදහස් අරගෙන ඔයාලගේ බුලට් channel එක හදන්න. මෙතන මම ලියද්දී චූටි වැරද්දක් වෙලා තියෙනවා ස්ලීප් කියන එක. මම ඒක පස්සේ දැකලා හැදුවා. මෙතනදී ඒක පේනවා ඇති. L අකුර ලියලා තියෙන්නේ EN ඔනිතන්ට. හරි මම ඊට පස්සේ හදන්න හිතාගෙන ඉන්නේ mood tracker එක. මම ඔය පෙන්නන්නේ හදන්නේ mood tracker එක. mood tracker එකක් කියන්නේ අපේ ඒ කියන්නේ කොහොමද දවස ගෙවෙන්නේ කියන එක. ඒ කියන්නේ happyද, sadද නැත්නම් වෙනසක් නැද්ද? ඒ කියන්නේ normal ගලාගෙන ගියාද ඒ විදිහට. මම ඒකේ theme එක විදිහට ගත්තේ flowers දෙකක්. flowers බෙදලා තමයි ගත්තේ තීරු වලට. ඒකෙන් දවස් ප්‍රමාණය මම වෙන් කරා. ඒකට දැන් mood tracker එකකදී අපි කරන්නේ දැන් happy mood නම් එක වෙන පාටකින් පාට කරනවා, sad නම් වෙන පාටකින් පාට කරනවා, කිසි වෙනසක් නැත්නම් වෙන පාටකින් පාට කරනවා. ඒ කියන්නේ මේ විදිහට තමයි ඒක මම හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔය පෙන්නන්නේ help tracker එක. help tracker එක කියන්නේ අපි කාට හරි කරපු උදව්වක් අපිට ලියන්න පුළුවන්. අන්න ඒක තමයි මම මේ විදිහට මේ page එකට අරගෙන තියෙන්නේ. ඊළඟට ඔය පෙන්නන්නේ මූවි ට්‍රැක් එක. මූවි ට්‍රැක් එක කියන්නේ අපි මාසය ඇතුළත බලන මූවිස් වල නම් ලියන්න පුළුවන් අපිට. අපි කොච්චර එන්ටර්ටේන්මන්ට් වලට වෙන් කරලා තියෙනවද වෙලාව කියලා අපිට එකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නේ book log. book log කියන්නේ අපි කියවලා තියෙන පොත් ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ කියන්නේ දැන් අපිට සමහර කියපුවත් මේක කියවුවද නැද්ද කියලාත් මතක නැහැනේ. අපිට මේ විදිහට මාස ඇතුළත පොත්වල නම් ලියාගත්තට පස්සේ අපි කියවපු පොත් ප්‍රමාණය අපිට එකෙන් හිතා ගන්න පුළුවන්. ඉතින් හොඳයිනේ පොත් කියලා දැනුම වැඩි කරගන්න එක. ඒක ගොඩක් හොඳයි කියලා හිතනවා. අනිත් එක මනසේ රිලැක්ස් එකටත් ගොඩක් හොඳයි කියලා හිතන පොත් කියවන එක. ඊළඟට අපි බලමු social media track එක කොහොමද හදලා තියෙන්නේ කියලා. මම වෙනම Facebook වලටයි, YouTube වලටයි, TikTok වලටයි වෙන වෙනම track ඒ කියන්නේ track කරන විදිහට ඇඳා
ඔය පොඩි පොඩි කොටුවල ලියන්නේ දවස. ඒකේ මම ලියන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම මේ පාවිච්චි කරලා තියෙන ටයිම් එක. ඊට පස්සේ මම යටින් ට්‍රැක් කරනවා. ඒ කියන්නේ 2 hours වලට වඩා වැඩි නම් මේ කලර් එක 2 hours වලට වඩා නම් අඩු මේ කලර් එක කියලා වෙනම highlight කරන්න හිතාගෙන ඉන්නවා. ඊළඟට ඔය පෙන්නන්නේ ස්ටඩි ට්‍රැකර් එක. ස්ටඩි ට්‍රැකර් එක මම ඩේට් එක 15ට දාලා තියෙනවා. ඊට පස්සේ හරස් 7ට දාලා තියෙන්නේ පාඩම් කරපු ටයිම් එක 2 hour එතකොට 4 hour 6 hour ඒ විදිහට. ඒ තීරුව highlight කරන්න තියෙන්නේ. මේ හදාන්නේ budget tracker එක. මේකේදී income එක, savings, එතකොට expenses කොහොමද කියලා. ඔය මම පෙන්නන්නේ දැන් මම කලර් කරන විදිහ තමයි. sleep tracker එක කොහොමද කලර් කරේ, mood tracker එක කොහොමද කලර් වෙන්නේ, මේ විදිහට. මම මේකට මුලින්ම කියන්න ඕනේ මම මේකට bullet journal එක හදන්න ලොකු වියදමක් කරේ නැහැ. ඇත්තටම මම ගත්තේ පාට පැන්සල් ටිකක්. එතකොට මට කළු පෑනක් පාවිච්චි වුණා, පෙන්සිල් එක, ඒ වගේ දේවල් තමයි. මේක ලොකු වියදමක් යන්නේ නැහැ. අපිට සරලව හදාගන්න පුළුවන්. පීරියඩ් tracker එක මගෙන් track කරගන්න පුළුවන්. පීරියඩ් date එක, එතකොට පීරියඩ් තියෙන කාලපරාසය අපිට track කරගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. मूवी tracker එක මම black color වලින් තමයි highlight කරේ. ඊළඟට වැදගත් දෙයක් තමයි water tracker. මම වතුර බොන ප්‍රමාණය ගොඩක් අඩුයි දවසට. ඒ නිසා මම හිතුවා ඒක මම track කරගන්න ඕනේ කියලා, කොච්චර බොනවද කියලා. දවසට 2 ලීටර්වත් පෙවෙනවද කියලා තමයි මම මේකෙන් track කරන්න හිතුවේ. ඊට පස්සේ මම වැදගත් තැන දුන්න weight loss එකටත්. මොකද මගේ weight එක ටිකක් වැඩි, 62ක් වගේ තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් loss කරගන්න ඕන නිසා මම ඒක use කරනවා කියලා හිතුවා. මම හිතන විදිහට පාට පැන්සල් වලින් ලස්සනට ඒක හදාගත්තා. ඔයාලත් බලන්නකෝ ලස්සනයිද කියලා. මගේ bullet channel එක ගැන මොකද හිතන්නේ කියලා ඔයගොල්ලෝ යටින් comment එකක් දාන්න. ඔය පෙන්නන්නේ මම bullet journal එක හදන්න stickers තියෙන පොඩි page එකක් මම print out ගත්තා. ඒ කියන්නේ color print out. මම stickers වෙන වෙනම ගහන්න ගියේ නැහැ. එහෙම කරොත් ලොකු වියදමක් යනවා. ඒක නිසා මම ওই වගේ පොඩි page එකකට තමයි ගත්තේ. ඒකේ තියෙන වෙන වෙනම stickers ටික මම කපා ගන්නවා. bullet journal එකක් හදද්දී වැදගත්ම කාරණේ තමයි මේකට expensive දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගාව තියෙන දේවල් වලින් මේක හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මට දැන් මේකට අවශ්‍ය උනේ CR පොතක්, ඒ වගේම black pen එකක්, පාට පැන්සල්, ඊට අමතරව ඔයගේ පොඩි stickers ටික. ඒක අවශ්‍යම නම් විතරක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ගෙදර තියෙන ඔය බේලිච්ච මල්, ඊට වේලුණු කොළ, ඒ වගේ වලින් ලස්සන ඩිසයින් හදාගන්න පුළුවන්. ඊට අමතරව තමන්ටම චිත්‍ර හැකියාවක් තියෙනවා නම් ඒ චිත්‍ර අඳින්න පුළුවන්. ලස්සනට page එක තව මම මේ හදලා තියෙන උඩට ලස්සන කරගන්න පුළුවන්. මම මේකෙන් ඔයාලට පෙන්නන්නේ ideas ටික. ඊට අමතරව තව කියන්න ඕනේ වැදගත් වෙන්නේ bullet journal එකේ අන්තර්ගත වෙලා තියෙන content එක තමයි. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මම ඔය පෙන්නන්නේ එක එක tracker වලට මම ලස්සන stickers ටික ගැලපෙන විදිහට අලවගෙන යන විදිහ. මම හිතනවා මම bullet journal එක ලස්සනට හැදුවා කියලා. ඊළඟ month එකේදී, ඒ කියන්නේ මම මේ හැදුවේ දැන් January month එකටනේ. February month එකටත් bullet journal එක ලස්සනට කොහොමද හදන්නේ කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලන්ගේත් ideas තියෙනවා නම් මට දෙන්න. පහින් comment එකක් දාන්න. අන්තිමේට මම ඉතුරුලා තිබ්බ තව stickers ටිකක් මුල්ම පිටුවටත් අලව ගත්තා. ඒකෙන් තවත් page එක ලස්සන වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න.